හොඳයි. මේකදී අපි කතා කරන්නේ ethics ගැන. මොනවද මේ cyber security වල තියෙන ethics values ගැන අපි කතා කරා ප්‍රමාණවත් විදියට. තව ඉස්සරහට කතා කරනවා. ඒ කියන්නේ මේ ethics ගැන මොනවද? ethics in technology. cyber security කියන්නේ technology එකක්. අපි technology එකක් තුල භාවිතා කරන concept එකක් cyber security කියලා කියන්නේ. එතකොට අපි ඒකේ ethics දැනගන්න ඕන. ethics in technology කියලා හඳුන්වන්නේ අපි technology එකක් create කරනකොට නැත්නම් technology එකක් භාවිතා කරනකොට මොනවද ඒකේ තියෙන ethics නැත්නම් ආචාර ධර්ම කියන්නේ අපි ethical hacking කියලා කියනවනේ. එතකොට එතන ethical කියන තැනත් ethics කියන තියෙනවා. ආචාර ධර්ම නැත්නම් සදාචාරාත්මක ලෙස ප්‍රවේශ වෙන්න ඕනේ. එහෙනම් මේ ethics කියන දේවල් සදාචාරාත්මක ගැන නැත්නම් ආචාර ධර්ම ගැන අපි දැනගෙන ඉන්න ඕන. පොඩි මෙමරි ට්‍රික් එකක් එක මම ඒක පැහැදිලි කරන්න. මෙමරි ට්‍රික් එකක් විදිහට කියනවා ET. Ethics in technology means phone home or call home කියන එක. මේ call home කියන concept එක කිව්වට පස්සේ අපිට ඕන වෙලාවක call home කියන ගෙදරට කතා කරන්න කිව්වට පස්සේ එතන තියෙනවා පොඩි safe ගතියක් and love. ආදරය සහ ආරක්ෂාව කියන එක මෙන්න මේ call home කියන concept එකේ තියෙනවා. මේ call home කියන concept එක හරියට ethic වගේ. ආචාර ධර්ම නැත්නම් සදාචාරාත්මක ලෙස අපි මොන හරි දෙයක් ගැන ඉගෙන ගන්න ඕනේ. එතකොට අපිට safe එකක් සහ love කියන concept එක inbuilt වෙලා තියෙනවා. එහෙනම් ethics වල basic concept එක තමයි ඒක. අපි ගත්තොත් කතා කරොත් what is ethics? Study of right was wrong in the life. ජීවිතයේ තියෙන හරි සහ වැරදි දේවල් ඉගෙන ගැනීම. වැරදි සහ නිවැරදි දේවල් ඉගෙන ගැනීම. Help us decide what's good or bad to do. අපිට ඉගෙන ගන්න පුළුවන් help us decide තීරණය කරන්න පුළුවන් මොනවද අපි කළ යුත්තේ මොනවද අපි නොකළ යුත්තේ. එහෙනම් ethics අපි ඉගෙන ගත්තට පස්සේ අපිට දැනෙනවා අපිට මේ cyber security කියන field එකේදී අපි මොනවද කරන්න ඕන මොනවද නොකරන්න ඕන කියන එක අපිට ඉගෙන ගන්න පුළුවන්. තීරණය කරන්න පුළුවන් තීරණය කළ හැකි කළ යුතු දේවල් සහ නොකළ යුතු දේ. Memory trick එකක් තියෙනවා ET ethics in technology. Ethics mean decide what's right or wrong in the galaxy. මේ universe එකේ මේ galaxy එකේ තියෙන මොනවද හරි හෝ වැරදි දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන් මෙන්න මේ ethics වලින්. ethics වලින් තීරණය කරනවා මොනවද හරි මොනවද වැරදි. හරියට අර call home කියන concept එක වගේ එතන තියෙනවා ආරක්ෂාව සහ ආදරය කියන එක. call home හරි safe වචනයක් ඒක. එතකොට අපිට අන්න ethics ඉගෙන ගත්තත් ethics අපි දැනගෙන හිටියත් ඒ feeling එකම අපිට ලැබෙනවා. අපි මේ ethics ගැන තවදුරටත් ඉස්සරහට කතා කරමු.